Proxy Pin කියන app එක. app එක ඇතුලට ගියාට පස්සේ මෙතනින් close කරගෙන මෙතනින් මම දැන් හදාගෙන තියෙන ඔක්කොම මෙතන ටික් එක off කරගන්න. මෙතන install කියලා තියෙනවා යටම එක ඔබන්න. යටම link එක. link එක බොට පස්සේ loan කියලා එකක් තියෙනවා. ඒක දෙන්න close දෙන්න. මේක දුන්නාට පස්සේ කෙලින්ම ඕගොල්ලෝ යන්න ඕගොල්ලෝ settings app එකට ගියාට පස්සේ මෙතන තියෙනවා download කියලා එකක්. ඒක install දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ phone එකේ password එක ගහන්න වෙනවා. password එක ගන්න install දෙන්න. මම ඔය search කරගන්න create කියලා. ඊට මේක off කරලා නම් තියෙන්නේ on කරගන්න. on කරලා පස්සේ තියෙන්නේ ඔයගොල්ලන්ට වැඩි දෙයක් නැහැ. Proxy Pin app එක ඇතුලට යන්න තියෙන්නේ. app එක ඇතුලට ගියාට පස්සේ මේක on දැම්මා. මෙතනින් මේක play දුන්නා. Android වලටත් මම ගේන්න හිතන් ඉන්නවා. අනිවාර්යෙන් Android වලටත් ගේනවා අනිවාර්යෙන්. ගොඩක් අය අහලා තිබ්බා බෑන්ඩ් වෙන්නේ නැද්ද අරකයි මේකයි iPhone එකට කියලා. අප්ඩේට් එකෙන් පස්සේ වක් කියන්නේ මේ පාර අප්ඩේට් එක එනකම් මේක වැඩ අනිවාර්යෙන්. ඔන්න අපේ verify වුණා. විනාඩි 57ක් පෙන්නනවා. ඊට පස්සේ අපේ Proxy Pin app එකට යන්න. මෙතන අපි on කරන් ඉන්නේ. කෙලින්ම ඕගොල්ලෝ යන්න තියෙන්නේ game එකට. game එකට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. මේ බෑන්ඩ් වෙන්නේ නැහැ. CSBR ගහන්න පුළුවන්. ඒ කියන්නේ CSBR වල kit පෙන්නන්නේ නැහැ. custom මනම් වලට kit පෙන්නනවා. ඉතින් කෙලින්ම අපි ඔන්න Proxy එක හදාගෙන තියෙන්නේ. මම නම් මෙතන Proxy එක මට ඕන විදිහට create කරන් තියෙන්නේ. කියන්නේ මට ඕන විදිහට gem දාගෙන මට ඕන විදිහට file එක හදාගෙන මගේ නම දාගෙන එහෙම හදන් තියෙන්නේ. ඔයගොල්ලන්ටත් එහෙම හදන්න වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න. නැති කිට් එකක් නැහැ මේක නම්. ඉතින් ඉස්සරහට එන්න තියෙන එව්වා තියෙනවා නැති එව්වා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට වීඩියෝ තේරුණා කියලා. ඔයගොල්ලන්ට link ටික මම description එකෙන් දාන්නම්. ඒ ටික හදාගන්න තේරෙන්නේ නැති කට්ටිය මම මගේ නම්බරේ දාන්නම්. මට අනිවාර්යෙන් message එකක් දාලා තියන්න. මේ ඕගොල්ලෝ කිට් අනිත් කට්ටියට පෙන්වන්නේ නැහැ. මැච් වල පෙන්නනවා. look changer එකේ lobby එකේ අනිත් හැමෝටම පෙන්නනවා. ඉවෝ يعني emote ඔක්කොමත් අනිත් කට්ටියට පෙන්නනවා මැච් වල. CSBR ගහන්න පුළුවන් අවුලක් නැහැ. CSBR වලට කිට් පෙන්වන්නේ නැහැ. ගන්න ස්කිල් පෙන්වන්නේ නැහැ. උලොන්ට emote දාන්න දෙන්නේ නැහැ. lone wolf එක බය නැතුව ගහන්න පුළුවන්. ඕන වෙන්නේ නැතිනේ. අපිට ඕන ගන්න එකක් සිලෙක්ට් කරගත්තා එහෙම අවුලක් නැහැ. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා එනිමින්ට ගහන්න බෑ. වෝල් වදින්නේ නැහැ. එහෙම සීන් මොකුත් නැහැ. ඒකටත් තව වීඩියෝ එකක් ගේන්නම් ඒව හදාගන්න විදිහ. ඇත්තටම මේ වීඩියෝ එකක් හදාගන්න වගේ පොඩි සීන් එකක් ඉතින් හොඳයි. මම නම් ගේම් එකට එන්නෙත් නැහැ වැඩිය දැන්. ඇත්තටම ඔන්න දැක්කනේ කිල්ලුණු වැටි. V badge එක පෙන්නනවා මෙතන. අපි එහා පැත්තේ එක්කෙනාට අපේ V badge එක පෙන්නනවා. emote දාන්න පුළුවන්. ඉතින් ආයි සුපිරියක් තමයි. මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් මාව subscribe කරලා bell icon එක දාලා තියන්න. link ටික ඕන කට්ටිය මම WhatsApp number ටික දාන්න. අනිවාර්යෙන් මට message එකක් දාන්න. මම මේක customize කරගන්න විදිහත් පෙන්නන්න. මේක මුලින්ම හදපු ගමන් මේ එනිමින්ට ගහන්න බෑ. customize කරගන්න ඕනේ අපිට ඕන විදිහට. ඒ වීඩියෝ එක මම දාන්නම් පස්සේ. ඉන්න බෙල් අයිකන් එක දාලා තියාගන්න. වීඩියෝ එක අනිවාර්යෙන් ගේනවා. එහෙනම් good bye කට්ටියම පරිස්සමට ඉන්න ඕනේ කොල්ල සෙට් එක.